මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. ඔබට වැඩිපුරම නිന്ദා අපහාස කරලා තියෙන්නේ ඔබත් එක්ක එකට අඩුම තරමින් අවුරුද්දක් දෙකක් හරි ඉඳපු අයද නැද්ද? තරහ වෙලා ගිහිල්ලා ඔබෙන් අයින් වෙලා ගිහිල්ලා කවදාවත් ඔබ නොකරපුවා කරා කියෝ ඉන්නේ? සාවාසයෙන්නේ එකට ඉඳපු අය තමයි පින්වතුනි පස්සේදී අවමන් කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒක. එකට ඉඳපු අය අවමන් කරනවා. එතකොට කවුරු ඇසුරු කරත් කොච්චර පරිවාර සම්පත පිරිවරාගෙන ඇසුරු කරත් මතක තියාගන්න ඕන ඒ ආශ්‍රයන් පටන් ගද්දිම සිහිය තියාගන්න ඕන යෝනිසෝ මනසිකාරය යුක්තවම ඉන්නට ඕන. මොකද කොයි මොහොතේ හෝ මේ යහළුවා මේ යෙහෙලිය එයා කෙලෙස් සහිත කෙනෙක් එයා වෙනස් වෙලා මට අවමන් කරන්න පුළුවන්. මේ කියන්නේ සැක කර ෆෝබියා එකක් හදාගන්න කියලාද? නෑ. වෙන්න පුළුවන් නරකම දේ තේරුම් අරන් ඉන්න. වෙන්න පුළුවන් නරකම දේවල් අතර එකක් තමයි ළඟම ඉඳපු අය ද්‍රෝහිකම් කරන එක. ළඟම ඉඳපු අය ඔබ නොකරපුව කරා කියලා කයි කතන්දර හදන එක. කරපු දේවල් කරේ නෑ කිය ඔබව හෙලා දකින්න එක. ඔබව පහත් කරන එක.